අපි දැන් 2023 විනෝගණේ රචනා ප්‍රශ්නේ 9 ඒ කොටස කතා කරමු. ඒතර මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා රටාව. හරිද? මේ අවුරුද්දේ රටාව පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ කාණ්ඩ විශ්ලේෂණයේ S ගුණුව ඊට පස්සේ D ගුණුව ඉතින් තමයි මේ විනෝගණේ රචනා ප්‍රශ්නේ එන්නේ. ඒතර මේක පොඩ්ඩක් අර ව්‍යුහගත රචනා ප්‍රශ්නේ එන විදිහට තමයි මේ පාර අහලා තියෙන්නේ. හරි. ඒතර බලන්න. මැග්නීසියම් සල්ෆේට්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, බේරියම් ක්ලෝරයිඩ්, සෝඩියම් සල්ෆේට් සහ සිංක් නයිට්‍රේට් සංයෝගවල ජලීය ද්‍රාවණ A B C D සහ E පිළිවෙලින් තමයි ලේබල් කර ඇති. ඝන සෙන්ටිමීටර් 100 බීකර 5ක අඩංගුයි. පහදී ඇති නිරීක්ෂණ පදන් ගන්න A B C සහ D A B C D හා E හඳුනා ගන්න හේතු අවශ්‍ය නැත. සටහන ද්‍රාවණවල කුඩා ප්‍රමාණ පරීක්ෂණවල මිශ්‍ර කරන ලැබේ. හරි. එතකොට මේ වගේ ප්‍රශ්න තමයි මේ ව්‍යුහගත රචනාවට. හරිද? ව්‍යුහගත රචනාවට එන්නේ මේ වගේ ප්‍රශ්න. එතකොට බලන්න මේ වගේ එකක් කරන විදිය. හරි. මුලින්ම කරන්න ඕනේ දීලා තියෙන කට්ටිය. හරිද? දීලා තියෙන කට්ටිය. අද මේ ප්‍රශ්නේ කියවන්න කලින් මෙන්න මේ ටික කරගෙන ඉන්න. හරි. දැන් මෙතන මැග්නීසියම් සල්ෆේට් දීලා තියෙනවා. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ඊට පස්සේ බේරියම් ක්ලෝරයිඩ්, සෝඩියම් සල්ෆේට්, සිංක් නයිට්‍රේට්. හරි. සිංක් නයිට්‍රේට්. මේ ටික තමයි දීලා තියෙන්නේ. මුලින්ම කරගන්නවා දැන් මේව මික්ස් කරනවානේ. මේවා මික්ස් කරනවායි කියලා වෙන්නේ ඇත්තටම දෙක දෙක අරගෙන මික්ස් කරනවා. එතකොට මික්ස් කරනකොට වෙන්නේ ඔය අයන මාරු වෙන එකනේ. මික්ස් කරනකොට වෙන්නේ අයන මාරු වෙන එක. ඒ නිසා මුලින්ම මෙයාලව අයන වලට වෙන් කරගන්න. එතකොට මැග්නීසියම් සල්ෆේට් කියන එක මැග්නීසියම් 2+ උයි SO4 2-. ඊට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සෝඩියම් OH-. මේ විදිහට අයන වලට වෙන් කරගන්න මෙතනම කරා. හරිද? ආයෙ වෙන වෙනම ලියලා වෙලාව නාස්ති කරගන්න එපා. එතකොට මෙතන බේරියම් 2+ Cl-. මෙතන සෝඩියම් සල්ෆේට් SO4 2-. මෙතන සිංක් 2+ NO3-. මුලින්ම ඔය විදිහට අයන වලට වෙන් කරගන්න. ඔක තමයි පළවෙනි පියවර වෙන. ප්‍රශ්න කියවන්න කලින් මේ ටික කරගන්න. හරි? මේ ටික රක් ගාලා මේව කරගන්න. මොකද මික්ස් කරන කතාව කියලා තියෙනවනේ. මික්ස් කරනවායි කියන තියෙන නිසා මේ ටික කරගන්න. හරි. ඊට පස්සේ බලන්න මේ තියෙන කැටයන සෙට් එක. හරි? මේ තියෙන ඇනයන සෙට් එක. එතකොට ද්‍රාවණ මික්ස් කරනවා කියන්නේ දෙකක් කරා මික්ස් කරනවා කියන්නේ කැටයනයකුයි ඇනයනයකුයි සෙට් වෙනවා කියන එක. හරි? කැටයනයකුයි ඇනයනයකුයි සෙට් වෙනවා කියන එක තමයි ද්‍රාවණ මික්ස් කරනවා කියන එකෙන් පැහැදිලි වෙන්නේ. හරි. එතකොට මේකෙදි අපිට වැදගත් වෙන්නේ අවක්ෂේප. හරි මේකෙදි අපිට වැදගත් වෙන්නේ අවක්ෂේප. ඒක නිසා මේ වලින් හැදෙන්න පුළුවන් මේ කැටයනයි ඇනයනයි මික්ස් කරලා හැදෙන්න පුළුවන් විශේෂ අවක්ෂේප ඔයාලා ලියා ගන්න. ඔයාලා දන්න අවක්ෂේප ටික ලියා ගන්න. එතකොට මැග්නීසියම් 2+ එක මොනවද හැදෙන්න පුළුවන් අවක්ෂේප? මැග්නීසියම් 2+ එක මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන්නේ අවක්ෂේපයක් නෙමෙයිනේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් උත් අවක්ෂේපයක් නෙමෙයි. හරි. ඒක මේ ඔව් දෙක දුබල භස්මයන් දුබල භාෂ්මිකයි. හයිඩ්‍රොක්සයිඩ් දෙවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාව පල්ලෙහාට යනකොට වැඩි වෙනවා. ඇත්තට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් කියලා ගන්න පුළුවන්. හරි අපි දැනට නිකන් මේ දැනට මේ මැග්නීසියමුයි සෝඩියම් පොඩ්ඩක් අයින් කරලා තියමු. මොකද ඔය S ගුණයේ කට්ටිය ගොඩක් කට්ටිය අවක්ෂේප නෙවෙයිනේ. හරි. මෙන්න බේරියම් ඉන්නවා. එයත් එකම කවුද අවක්ෂේපයක් දෙන්න පුළුවන්? මේ කට්ටියගේ බේරියම් සල්ෆේට්. ඔන්න අපි හොඳටම දන්න අවක්ෂේපය. අන්න වැදගත් අවක්ෂේපයක්. බේරියම් සල්ෆේට්. එතන මෙයාගේ පාට මෙයා සුදු පාට අවක්ෂේපයක්. විශේෂත්වය මොකද්ද? ඒවත් පොඩ්ඩක් මතක් කරගන්න. මේ ලියන්න අවශ්‍ය නැහැ මතක් කරගන්න. මෙයා තනුක අම්ල තුල දිය වෙන්නේ නැහැ. ඔන්න වැදගත් අවක්ෂේපයක් අම්ල. දැන් සෝඩියම් වල ඉතින් අවක්ෂේප නැහැ පළවෙනි කාණ්ඩේ. සිංක් වල මොනවද අවක්ෂේප? සිංක් වල අවක්ෂේපයක් කියන්නේ සිංක් සල්ෆේට් අවක්ෂේපයක් නෙවෙයිනේ. සිංක් හයිඩ්‍රොක්සයිඩ්. අන්න මතකද ඒක? සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක්. මතකද? සුදු පාට අවක්ෂේපයක්. මේක උභයගුණී හයිඩ්‍රොක්සයිඩයක්. එතකොට මෙයාගේ විශේෂත්වය මොකද්ද? මෙයා තනුක අම්ල තුලත් දිය වෙනවා. මෙයා අම්ල තුලත් දිය වෙනවා භෂ්ම වලත් දිය වෙනවා. මොකද අම්ල වලත් දිය වෙනවා භෂ්ම වලත් දිය වෙනවා. මොකද මෙයා උභයගුණී හයිඩ්‍රොක්සයිඩ්. අන්න එයාගේ වැදගත්කම ලියාගත්තා. ඉතින් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් උත් අවක්ෂේපයක් තමයි. මොකද හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාව පල්ලෙහාට යද්දී වැඩි වෙනවා. ඒතර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එයා සුදු පාට අවක්ෂේපයක්. හරි එච්චර නේද ගන්න පුළුවන් දැනට. හරි දැනට ওই ටික ඔය ඔළුවේ තියාගෙන අපි දැන් ප්‍රශ්නේ කියමු. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ? D සහ E මිශ්‍ර කළ විට එතකොට මොනවද මික්ස් කරලා තියෙන්නේ? D එකයි E එකයි. D ධන E මික්ස් කරාට පස්සේ සුදු පාට අවක්ෂේපයක් හම්බෙලා තියෙනවා. හරි. එම අවක්ෂේපයට වැඩිපුර E එකතු කළ විට අවර්ණ ද්‍රාවණයක්. ඒකට වැඩිපුර E ඒ කියන්නේ මේකේ මේ සෙට් එකෙම තියෙන ද්‍රාවණයක් තමයි දාලා තියෙන්නේ. වැඩිපුර E මොකක් වෙන්නේ නැද්ද මේ? වැඩිපුර E කියනකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔය කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ. හරිද? එතකොට මේ D කියන එකේනාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා දැන් සුදු පාට අවක්ෂේපයක්. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම පස්සේ
වැඩිපුර ඊ දැම්මට පස්සේ අවර්ණ ද්‍රාවණය. තේරෙනවද? එතනම තේරෙනවා වැඩි. හරිද? මේ වැඩිපුර දාලා කියන්නේ ඉතින් මේකේ තියෙන මොකක් හරි ද්‍රාවණයක්නේ. එතකොට මෙයා තමයි ඉතින් ඔය ද්‍රාවණය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයා භස්මයන්නේ. එහෙනම් මේ සුදු පාට අවක්ෂේපය මොකද්ද? වැඩිපුර ඊ දැම්මට පස්සේ දිය වෙන. එතකොට ඊ ඇවිල්ලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒක අවුලක් නැහැ නේ. ඊ සමානයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් D මොකක් වෙන්න ඕනද? සුදු පාට අවක්ෂේපේ වැඩිපුර භස්මේ දිය වෙන්නේ. අනිවාර්යෙන් සිංක් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඕන. එහෙනම් D මොකක් වෙන්න ඕන? සිංක් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්න නම් සිංක් නයිට්‍රේට් වෙන්න ඕනේ. සිංක් නයිට්‍රේටුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි එකතු වුණාට පස්සේ තමයි සිංක් හයිඩ්‍රොක්සයිඩ් කියන මේ සුදු පාට අවක්ෂේපය හම්බෙන්නේ. එතකොට වැඩිපුර දැම්මට පස්සේ ඒක දිය වෙලා අර සිංකේට් කියන එක හැදෙන මතකනේ. ZnO2 2-. මතකයි නේක? එතකොට මෙතන හැදෙන්නේ සෝඩියම් සිංකේට්. අර කලින් අවුරුදු වල කතා කරා මේවා. කලින් අවුරුදු වල තිබ්බ මේවා. හරි. C වලට E එක්කල විට සුදු අවක්ෂේපය සෑදී. C වලට E ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ සුදු අවක්ෂේපයක් හැදෙනවලු. එහෙනම් මේකත් හයිඩ්‍රොක්සයිඩයක් වෙන්න ඕනේ. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ මේකත් හයිඩ්‍රොක්සයිඩයක් වෙන්න ඕනේ. මොකක් වෙන්නේ නැද්ද? අපි කලින් කතා කරා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඕනේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් C මොකද මෙතන සුදු අවක්ෂේපය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මොකද ප්‍රශ්නයක් දාන්නේ න හයිඩ්‍රොක්සයිඩයක් හැදෙන්න ඕනේ. එහෙනම් C මොකද්ද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්න නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරවන්න ඕනේ. උතන මැග්නීසියම් ඉන්න එක්කෙනත් එක්ක. මැග්නීසියම් සල්ෆේට්. බලමු කොච්චර ලේසිද කියලා. හරි. D හොයාගත්තනේ. හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? A වලට E එක් කළ විට හා B වලට E එක් කළ විට අවක්ෂේප නොසැදී. හරි දැනට මොනවද අපි හොයාගත්තේ? මැග්නීසියම් සල්ෆේට් හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි. ඊට පස්සේ සිග් නයිට්‍රේට් හරි. ඊට පස්සේ මේ දෙකනේ එකතු වෙලා තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට බේරියම් ක්ලෝරයිඩ් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මයි කියලා අවක්ෂේපයක් නැහැ. හරිනේ සෝඩියම් ක්ලෝරයිඩ් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ. එතකොට අවක්ෂේපයක් නැහැ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අවක්ෂේපයක් නැහැ. ඊට පස්සේ මේකට දැම්මට පස්සෙත් මොනවද හැදෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ ආයෙ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් සල්ෆේට් වැඩක් නැහැ. ඒක ලියලවත් වැඩක් නැහැ. හරි. A හා B මිශ්‍ර කළ විට. එතකොට A කියන එක අපි හොයාගත්තනේ. A කියන්නේ මොකක්ද? නෑ A හොයාගත්තේ නැහැ. අවක්ෂේප B මොකද කිව්ලද? A වලට E එක් කළ විට හා B වලට E එක් කළ විට. ආගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ දෙන්න තමයි එක්ක A එක්ක B වෙන්නේ. ඒ වලට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මයි කියලා අවක්ෂේප හැදෙන්නේ නැහැ. හරි. AB මිශ්‍ර කළ විට සුදු අවක්ෂේපයක් සැදෙන්නේ. AB මේ දෙන්න මික්ස් කරාට පස්සේ සුදු අවක්ෂේපයක් හැදෙනවලු. මොකද්ද? බේරියම් සල්ෆේට්. බේරියම් සල්ෆේට් හැදෙනවා. හරිනේ. මේ බේරියමුයි මේකයි සෙට් වෙන්නේ බේරියම් සල්ෆේට් හැදෙනවා. ඊට අමතරව සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. මිශ්‍ර කළ විට සුදු අවක්ෂේපයක් සෑදේ. A වලට C එක් කළ විට සුදු අවක්ෂේපයක් සෑදේ. අපි AB දෙක එකතු කරමු. ඒ කියන්නේ බේරියම් ක්ලෝරයිඩුයි සෝඩියම් සල්ෆේට්. මේ දෙක එකතු කරාට පස්සේ මොකක්ද හැදෙන්නේ? බේරියම් සල්ෆේට් කියන සුදු පාට අවක්ෂේපය හැදෙනවා. ඒක හරි. A හා B මිශ්‍ර කළ විට සුදු අවක්ෂේපය හැදේ. A වලට C එක් කළ විට ඒ කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් හෝ සෝඩියම් සල්ෆයිඩ් වලට C. C කියන්නේ මොකද්ද? අපි හොයාගත්තා. මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් සල්ෆේට් එකතු කරාට පස්සේ සුදු අවක්ෂේපයක් හැදෙනවලු. විට සුදු අවක්ෂේපය. නමුත් B වලට C. ඒ කියන්නේ හිතන්න. හරි. බේරියම් ක්ලෝරයිඩ් වලට මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් සල්ෆේට් දා. මැග්නීසියම් සල්ෆේට් දා. C කියන්නේ ඒකනේ. මැග්නීසියම් සල්ෆේට්. එතකොට මොනවද හැදෙන්නේ? බේරියම් සල්ෆේට් හැදෙනවා මෙතන. හරි. බේරියම් සල්ෆේට් හැදෙනවා මෙතන. ඒකත් හරි. හැබැයි සෝඩියම් සල්ෆේට් වලට දැම්මොත් මැග්නීසියම් සල්ෆේට් අවක්ෂේපයක් හැදෙනවද? නෑ මෙතන ආයෙ හැදුනොත් හැදෙන්නේ සෝඩියම් සල්ෆේට් මැග්නීසියම් සල්ෆේට්. ආයෙන මාරු කරොත්. ඒ නිසා මෙතන අවක්ෂේපයක් නැත. එහෙනම් A කියන එක මොකද්ද? A වලට C එක් කළ විට සුදු අවක්ෂේපය සෑදේ. එහෙනම් අනිවාර්යෙන් බේරියම් ක්ලෝරයිඩ් වෙන්න ඕන. A ඇවිල්ලා බේරියම් ක්ලෝරයිඩ්. තේරුණාද? A ඇවිල්ලා බේරියම් ක්ලෝරයිඩ්. එහෙනම් B කවුද? B ඇවිල්ලා මොකද්ද තුනේ? සෝඩියම් සල්ෆේට්. සෝඩියම් සල්ෆේට්. එච්චර. එකකට ලකුණු 5 ගන්න. ලකුණු 25. ලකුණු 25. නම් කොච්චර ලේසිද කියලා. එතකොට මේ ස්ට්‍රක්චර් දෙකටත් එන්නේ මේ වගේ ප්‍රශ්න. හරිද? එතකොට මොකද්ද කරන්න මුලින්ම? අයන වලට වෙන් කරලා ඔයා දන්න අවක්ෂේප ටික හදාගන්න. අවක්ෂේප හදාගෙන පාට වල ටික ලියා ගන්න. එතකොට වැදගත් ලක්ෂණ තියෙනවා ඒවත් ලියා ගන්න. එතකොට ඊට පස්සේ ප්‍රශ්න කියවන්න. එතකොට ලේසි වැඩි. හරි නේද? ඊළඟ කොටසට යන්න.
දෙවෙනි කොටස M නම් ජලීය ද්‍රාවණයක කැටයන 3ක් අඩංගු වේ. මෙම කැටයන හඳුනා ගැනීම සඳහා පහ සඳහන් පරීක්ෂණ 1 සිට 5 කරලා තියෙනවා. හරි බලමු. M ද්‍රාවණය තනු HCl එක් කරන ලදී. විශ්ලේෂණික පළවෙනි කාණ්ඩය P1 කියලා සුදු පාට අවක්ෂේපයක්. එතකොට P1 වලට එන්න පුළුවන් මොනවද? AgCl මෙයා තනුක ඇමෝනියා වල දිය වෙනවා. PbCl2 මෙයා රත් කරද්දී දිය වෙනවා. කූල් කරද්දී ආය අවක්ෂේප වෙනවා. Hg2Cl2 මෙයා ගැන විශේෂ ගන්න නැහැ. එතන මෙයා වැඩක් නැහැ. එයා ගැන එහෙම අහන්නම නැහැ. හරි. ඊට පස්සේ P1 වලට එන්න පුළුවන් ওই ටික. P1 පෙර ඉවත් කර H2S මූලනය කරලාදී විශ්ලේෂණික දෙවෙනි කාණ්ඩය අවක්ෂේපයක් නැත. එහෙනම් අර අවක්ෂේප නමයම නැහැ මෙතන. ඩෙලීසි. H2S සියල්ලම ඉවත් වෙනතුරු ද්‍රාවණය නටවා සෙසිල් කරන ලදී NH4OH එක් කරන ලදී. මෙතනදී අර HNO3 එක ඒ ස්ටෙප් එක අමතක කරලා. සාන්ද්‍ර HNO3 දාලා රත් කරන එක. සාන්ද්‍ර HNO3 දාලා රත් කරන එක කළා නෑ. එහෙනම් මේ ද්‍රාවණය හොරාට Fe2+ ඉන්න පුළුවන්. හරි. හොරාට Fe2+ ඉන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. තාම මේක චෙක් කරලා නැහැ. හරි. කලින් කවුරුද්දකට තිබ්බොහම හැබැයි හරියට මේ අහලා නැහැ එකකින්. හොඳ ප්‍රශ්නයක් අහලා නැහැ තාම. හරි. අවශ්‍යපයන් නොමැත. ඒ කියන්නේ මේකේ Cr3+ Fe3+ ඔය ආරම්භකයෙන් කියන ජලීය ද්‍රාවණයේ Cr3+ Fe3+ ඇලුමිනියම් 3+ නෑ. හැබැයි Fe2+ තියෙන්න පුළුවන්. මෙයා හැංගිලා ඉන්න පුළුවන්. මොකද සාන්ද්‍ර HNO3 දාපු නැති නිසා මෙයාට ඉන්න පුළුවන්. එයා Fe3+ වෙලා නැහැ. හරි. මෙම ද්‍රාවණ තුනේ H2S බුලනය කරන ලදී. ඒ කියන්නේ විශ්ලේෂණික හතරවෙනි කාණ්ඩය ලාරෝසා අවක්ෂේපයක්. ඒක නැති අහන්න දෙයක් නැහැ. P2 මොකද්ද? මැංගනස් සල්ෆයිඩ්. මැංගනීස් සල්ෆයිඩ්. හරි. පස්වෙනි එක P2 පෙර ඉවත් කර H2S කියලා ද්‍රාවණය නටවන ලදී. ඇමෝනියම් කාබනේට් එක් කරන ලදී. විශ්ලේෂණික පස්වෙනි කාණ්ඩයේ සුදු අවක්ෂේපයක් තුනක් එන්න පුළුවන්. කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ඩියම් කාබනේට්, බේරියම් කාබනේට්. මොකක්ද කියලා දන්නේ නැහැ. හරි. දැනට මෙන්න එකක් හොයාගත්තා අපි මැංගනීස් සල්ෆේට්. මැංගනීස් සල්ෆේට් හොයාගත්තා. හරි. ඊට පස්සේ P1 P2 සහ P3 අවක්ෂේප සඳහා පහත පරීක්ෂණ සිදු කරන ලදී. බලමු මොකද කළේ තියෙන්නේ. P1ට තනුක ඇමෝනියා ද්‍රාවණය එකතු කරන ලදී. P1 ද්‍රාවණය. එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ මොකද්ද? තනුක ඇමෝනියා වල දිය වෙලා මේ සුදු පාට අවක්ෂේපය. මොකද්ද? AgCl. P1 කියන්නේ AgCl. හරි. P2 තනුක HNO3 P2 ද්‍රාවණය කර ද්‍රාවණයට වැඩිපුර තනුක එන්නේ. ඒ කියන්නේ මැංගනස් සල්ෆයිඩ්. මේක දැන් මේක ඇත්තටම මේක කියවන්න අවශ්‍යත් නැහැ. මොකද මේකේ මේ ඉංග්‍රීසි අකුරු දීලා නැහැ නේ හැදෙනේවට. හැබැයි අපි බලමු. මොකද ඉස්සරහට අහන්න පුළුවන්. මේකට තනුක HNO3 දාලා තියෙනවා. මම කියවනේ ආම්ලයක් හරි බෂ්මයක් හරි දාන්නේ. ඕකේ තියෙන කැටයන වෙන් කරගන්න. අවක්ෂේපය දිය කරගන්න. එහෙනම් දැන් උන ද්‍රාවණයට Mn2+ එනවා. ඒකට දාලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මොනවද හැදෙන්නේ? Mn2+ දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන හැදෙනවා මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ්. මේක ඇවිල්ලා සුදු පාට අවක්ෂේපයක්. මතකයිනේ. මේක ඇවිල්ලා සුදු පාට අවක්ෂේපයක්. හැබැයි මේ අස්තයි. අස්තයි. ඒ නිසා වාතයට නිරාවරණය වුණොත් එහෙම නැත්නම් මොකක් හරි ඔක්සිකාරකයක් දැම්මොත්. හරි. ඔක්සිකාරකයක් දැම්මොත් එහෙම නැත්නම් වාතයට නිරාවරණය වෙලා ටික වෙලා තියෙනකොට මේකෙන් MnO2 වෙනවා. මේක ඇවිල්ලා කළු දුඹුරු අවක්ෂේපයක්. කළු දුඹුරු අවක්ෂේපය. එතකොට මේකෙදි කියලා තියෙන මොකද්ද? කල් තැවීමේ දුඹුරු පැහැට යන සුදු අවක්ෂේපය. එතකොට සුදු අවක්ෂේපය වල මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් ඔය කල් තැබෙන දුඹුරු පැහැට හැරෙන්නේ MnO2 මැංගනීස් ඩයොක්සයිඩ්. මේකෙදි අහලා නැහැ ඉස්සරහට අහන්න පුළුවන්. තේරුණාද? එතකොට මේවා වැදගත් දේවල් ඔක්කොම ලියා ගන්න. මෙතන මේක තමයි අනුමාන. ඉස්සරහට අහන්න පුළුවන් ඒවා. හරි. මේකෙදි ඒවා අහලා නැහැ. මෙතන කල් තැබීම සුදු පැහැ මේ සුදු අවක්ෂේපයට මට හොන්නම් දාන්න පුළුවන්. X කියලා X කියන අවක්ෂේපය ඒතර දුඹුරු පැහැට හැරෙන එක Y කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ දෙක හඳුනා ගන්න කියලා ප්‍රශ්නයක් හදන්න පුළුවන්. හරි P3 සාන්ද්‍ර HCl P3 ද්‍රාවණය කර ද්‍රාවණය පහන්සිල පරීක්ෂාවට භාජනය කරනදී කොළ පැහැදිලි දැල්ලා අහන දෙයක් නැහැ. P3 බේරියම් කාබන්. එච්චරයි. බේරියම් කාබන් මොන හොයාගත්තා? අවක්ෂේප තුන P1 P2 P3. එතකොට පළවෙනි කොටස කියන්නේ මොකක්ද? කැටයන තුනනේ. පළවෙනි කොටසට උත්තරේ වෙන්නේ. එතකොට Ag+ තියෙනවා. Mn2+ බේරියම් 2+. ඔන්න උත්තරේ පළවෙනි කොටසට ලකුණු 4 ගන්න. ලකුණු 4 ගන්න. මෙතන 12. ලකුණු 4 ගානේ අතුරත් තුන 12යි. හරි. දෙවෙනි කොටසේ P1 P2 P3 අඳුර ගන්න තියෙනවා. ඉතින් ඒ ටික අඳුනගත්තා. P1 කියන්නේ AgCl, P2 මැංගනීස් සල්ෆයිඩ්, P3 බේරියම් කාබන්. ලකුණු 4යි. 4 ගානේ 3 12යි. තේරෙම ලකුණු 24. බලන්න කොච්චර ලීසිද කියලා. හරි නේද? හරි ඊළඟට යන්න. අද මේක මේ කොටස් තුනකින් ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය එච්චර එන්නේ නැහැ. එතකොට මේක ඇත්තටම මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක්. හරි ස්ට්‍රක්චර්ඩ් එකට එන්න ඕන ප්‍රශ්නයක්. දැන් ඉතින් මෙයාලා දීලා තිනවා රචනා ප්‍රශ්නේ. හරි ස්ට්‍රක්චර්ඩ් එකට තමයි සාමාන්‍ය මේ ඔය ඇනයින් හඳුනා ගන්න පරීක්ෂායි. රචනා කරලා එන්න පුළුවන් කලාතුරකින්. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ස්ට්‍රක්චර්ඩ් එකට තමයි ඔය. හරි බලමු. XY සහ Z
ඝන අයනික සංයෝග වේ. සංයෝග තුනේහිම කැටායනින් සෝඩියම් වේ. සෝඩියම් වල මොනවා හරි ඇනයන් ටික තමයි මම හිතන්නේ හොයාගන්න තියෙන්නේ. මොකද මේවා ඝන සංයෝගවලු හැම එකකම සෝඩියම් තමයි තියෙන්නේ. සෝඩියම් කාබනේට්, සෝඩියම් සල්ෆයිඩ් මොකක් හරි. හරි. XY සහ Z වල හරි. X Y Z. එතකොට මේ වල තියෙනවා සෝඩියම් ප්ලස්. තුනේම සෝඩියම් ප්ලස් තියෙනවා. හරි. සෝඩියම් ප්ලස් තියෙන්නේ. ඒ වල තියෙන ඇනයන් හඳුනා ගැනීම සඳහා තමයි පරීක්ෂණ ටික කළා තියෙන්නේ. බලන්න පළවෙනි පරීක්ෂණේ X වලට තමයි මුලින් කරලා තියෙන්නේ. X කොටසක් පරීක්ෂණ නලයක ඇති ජලයේ ද්‍රාවණය කරන ලදී අවර්ණ ද්‍රාවණයක්. මුකුත් පාටක් නැහැ. ලෙඩ් ඇසිටේට් ද්‍රාවණයක් අවර්ණ ලෙඩ් ඇසිටේට් ද්‍රාවණයක් අවර්ණ ද්‍රාවණයකට ද්‍රාවණයට එක් කරන ලදී. ඊට පස්සේ මේකට දාලා තියෙනවා ලෙඩ් ඇසිටේට්. කහ පාට අවක්ෂේපය. කහ පාට අවක්ෂේපයක් හම්බෙලා තියෙනවා. ලෙඩ් ඇසිටේට් දැම්මම පස්සේ කහ පාට අවක්ෂේපය. ලැබුණු මිශ්‍රණය කහ අවක්ෂේපය ද්‍රාවණය රත් කරලා තියෙනවා. අවර්ණ ද්‍රාවණයක් ලබා දෙන අවක්ෂේපය දියුණු. මොනවද මේ? අහන්න දෙයක් නැහැ. මොකද්ද මේ? X වල තියෙන්නේ. X වල මොකක්ද තියෙන්නේ? දැන් මේක මේ X වලට දාලා තියෙන මොකද්ද? හරි මම ඒක අතට පෙන්නන්න. X කියන ද්‍රාවණයට මේකේ සෝඩියම් ප්ලස් තියෙන එක වැඩක් නැහැ නේ අපිට. ලෙඩ් ඇසිටේට් දාලා තියෙන්නේ. CH3 COO 2S. ලෙඩ් ඇසිටේට් දාලා තියෙන. උතන මොකක් හරි විතර හැදෙන්න ඕනේ. මෙයත් එක්ක මේ ලෙඩ් 2+ එක මේකේ තියෙන ඇනයනේනේ. මේකේ තියෙන ඇනයන් තමයි සෙට් වෙන්නේ. උතන ලෙඩ් වල මොකක් හරි තමයි හැදිලා තියෙන්නේ. ඒක කහ පාට අවක්ෂේපයක්ලු. රත් කරද්දී ඒක දිය වෙලා රත් කරද්දී දිය වෙලා ඊට පස්සේ මෙම ද්‍රාවණය සිසිල් කරන ලදී කහ පාට අවක්ෂේප රන්වන් කහ පැහැති පතුරු ලෙස. මොනවද මේ? ලෙඩ් වල කහ පාට අවක්ෂේපේ රත් කරද්දී දිය වෙන මම ගිය කලින් කතා කරා ගිය අවුරුද්දේ පේපරයක් කතා කරද්දි කතා කරා අර තුනක් දුන්නේ PbCl to PbI2 PbCl to PbBr to PbI2 රත් කරද්දී දිය වෙන අවක්ෂේප සුදු ලා කහ සුදු ලා කහ රන්වන් කහ මම කිව්වේ මේ ඇවිල්ලා PbI2 කහ පාට අවක්ෂේපේ PbI2 හරිනේ එහෙනම් PbI2 හැදෙන්න නම් Pb2+ එන්නේ ලෙඩ් ඇසිටේට් වලින් එහෙනම් I2 වෙන්න ඕනේ X වලින් එහෙනම් X වල තියෙන එක ඇනයනයක් තමයි මොකද්ද පළවෙනි කොටසට අහන්නේ අපි X ඇනයන හඳුනා ගන්න X වල තියෙන ඇනයනය තමයි I- එහෙනම් X ඇවිල්ලා සෝඩියම් අයඩයි ඒ වුණාද මම කුච්චලීසිද කියලා හරි ඊළඟට යන්න දෙක වහී කොටස පරීක්ෂණාලයක ඇති ජලයෙහි ද්‍රාවණය කළදී අවර්ණ ද්‍රාවණයක් බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් අවර්ණ ද්‍රාවණයට එක් කරන ලදී සුදු පාට අවක්ෂේපය මොකක් වෙන්න පුළුවන්ද මේ සුදු පාට අවක්ෂේපය සුදු පාට අවක්ෂේපය බේරියම් සල්ෆේට් වෙන්න පුළුවන් මොකද බේරියම් එනවනම් අනිවාර්යෙන් සල්ෆේට් කොතනින් හරි එන්න හරි හරියටම දන්නේ දැන්ට නිකන් බේරියම් සල්ෆේට් කියලා ඔළුවේ තියාගෙන බේරියම් සල්ෆේට් වෙන්න පුළුවන් හරි ලැබුණු මිශ්‍රණයට සුදු අවක්ෂේපය හා ද්‍රාවණ තනුක HCl එකතු කරලා තියෙනවා. අන්න ඕකෙන් තමයි දැන් අඳුරගන්නේ. තනුක HCl දැම්මනම් අවක්ෂේපය දිය වෙන්න බෑ. දැන් මේක මොකක්ද වෙලා තියෙන්නේ? වායු අපිට කරමින් පැහැදිලි අවර්ණ ද්‍රාවණය. එහෙනම් බේරියම් සල්ෆේට් නෙවෙයි. බේරියම් වල මොකක් කරේ. හැබැයි වායු පිට වෙලා තියෙනවා. ඒතර මතකද? අම්ලයේදී වායු පිට වෙන නෑ. ඒතර මේක කාබනේට් තියෙන්න පුළුවන්. හරිද? කාබනේට් තියෙන්න පුළුවන්. SO2 තියෙන්න පුළුවන්. H2S තියෙන්න පුළුවන්. NO2 වෙන්න පුළුවන්. ওই වායු. හරි. දැන් බලමු. එතකොට බේරියම් වල මොකක් හරි බේරියම් වල මොකක් හරි ආම්ලීකృత පොටෑසියම් ඩයික්‍රෝමේට් වලින් තෙත් කරන ලද පෙරහන් කඩදාසියක් මගින් පරීක්ෂණ නලයේ කටට ඉහළින් අල්ලා පිට වූ වායුව පරීක්ෂා කරන ලදී තැඹිලි පැහැති පෙරහන් කඩදාසිය කොළ පැහැට හැරුණා. ඒ කියන්නේ මෙතන ඩයික්‍රෝමේට් දාලා තියෙන අනිවාර්ය රෙඩොක්ස් එකක් වෙන්න ඕනේ. එහෙනම් මේ වායුව අනිවාර්යෙන් එක්ක SO2 නැත්නම් H2S. එක්ක SO2 නැත්නම් H2S. පෙරහන් කඩදාසිය කොළ පැහැට හැරිලා තියෙනවා. හරි. කොළ පැහැට හැරිලා තියෙනවා. ඕක SO2 වෙන්නත් පුළුවන්. H2S වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ දැන් හිතන්න H2S හැදෙන්න නම් H2S හැදෙන්න නම් Y වල තියෙන්න ඕනේ ඇනයන මොකද්ද? S2-. Y වල තියෙන්න ඕනේ S2-. හැබැයි බේරියම් ක්ලෝරයිඩ් වලට අරක දැම්මට පස්සේ හැදෙන්නේ බේරියම් සල්ෆයිඩ් නේ. බේරියම් සල්ෆයිඩ් හැදෙන්නේ. හරිද? බේරියම් සල්ෆයිඩ් ඒක අවක්ෂේපයක් නෙමෙයි. ඔය දෙවෙනි කාණ්ඩේ සල්ෆයිඩ් අවක්ෂේප නෙමෙයි. එහෙනම් සල්ෆයිඩ් වෙන්න බෑ. එහෙනම් මේක අනිවාර්යෙන් SO2 වායුව වෙන්න ඕන. H2S වෙන්න බෑ. මොකද මේ S2S නම් අද Y වල තියෙන්නේ සෝඩියම් සල්ෆයිඩ්. Y කියන්නේ එතකොට සෝඩියම් සල්ෆයිඩ්. ඒ සෝඩියම් සල්ෆයිඩ් වලට බේරියම් ක්ලෝරයිඩ් දැම්මට පස්සේ සෝඩියම් එක යනවා ක්ලෝරින් බේරියම් එක තමයි යන්නේ සල්ෆයිඩ්. එතකොට මෙතන හැදෙන්නේ බේරියම් සල්ෆයිඩ් කියන එක. එතකොට බේරියම් සල්ෆයිඩ් කියන්නේ අවක්ෂේපයක් නෙවෙයි. අන්න ඒකයි මම කියන්නේ. එහෙනම් මේක අනිවාර්යෙන් සල්ෆයිඩ් වෙන්න බෑ. සල්ෆයිඩ් වෙන්න බැරි නිසා H2S වෙන්න බෑ. මේක අනිවාර්යෙන් SO2 වෙන්න ඕනේ. SO2 වෙන්න නම් මේක මොකක් වෙන්න ඕනේ? SO32- වෙන්න ඕනේ. මේ සුදු පාටයක් අවක්ෂේපය ඇවිල්ලා බේරියම් සල්ෆයිඩ්. ඔව් ඒක හරි.
මොකද සල්ෆයිට දෙවෙනි කාණ්ඩයේ සල්ෆයිට ජල අද්‍රාව්‍යයි. එහෙනම් Y වල තියෙන ඇනයනේ තමයි SO3 2-. මේ වායුව පිට කරමින් පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් දීලා තින්නේ. හදිස්සියවත් ඕක අපැහැදිලි ද්‍රාවණයක් කිව්වනම් සල්ෆයිට් නෙමෙයි. ඒක තයෝ සල්ෆේට් වෙනවා. දෙකම හරි. දැනට මේ දෙකම හරි. දැනට මේ දෙකම හරි. Y වල තියෙන ඇනයනේ සල්ෆයිට් වෙන්න පුළුවන්, තයෝ සල්ෆේට් වෙන්නත් පුළුවන්. මොකද හේතුව දෙකම ඔය තනුකම්ලත් එක්ක SO2 වායුව දෙනවා. හැබැයි වැඩේ කරන්නේ මෙතන පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් දීලා තියෙන්නේ. එහෙනම් උත්තරේ අනිවාර්යෙන් සල්ෆයිට්. තයෝ සල්ෆේට් වෙන්න බෑ. මොකද තයෝ සල්ෆේට් වලින් සල්ෆර් අවක්ෂේප වෙනෝනේ. එතකොට සුදු පාට අවක්ෂේපයක්. සුදු පාට අර නිකන් පාන් පිටි වතුර දිය කරා වගේ පාටක් එන. අපැහැදිලි ද්‍රාවණයක් ආවිලතාවයක් එනවා. එහෙම කතාවක් කියලා නෑ. පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් හම්බෙන්නේ. එන අනිවාර්යෙන් මේ Y වල තියෙන්නේ සල්ෆයිට්. හරිනේ. එහෙනම් Y කියන්නේ සෝඩියම් සල්ෆර් Na2SO3. හරි ඒකත් ඔයාගත්තා. ඊළඟට ඉසිඩි කොටසක් පරීක්ෂණ නලයක ඇති ජලෙහි ද්‍රාවණය කරනදී අවර්ණ ද්‍රාවණයක්. හරිද? මේ ටික ඕන වෙනවා. හරිද? වැදගත් දේවල් ඔක්කොම ලියා ගන්න. දැන් ඔය සල්ෆයිට් එක මෙතන අහලා නැහැ. ඉස්සරහට අහන්න පුළුවන්. වායුවක් කටුක සැරගන්ධය සහිත වායුවක් සමග අපැහැදිලි ද්‍රාවණයක්. එහෙම නැත්නම් ආවිලතාවයක්. හරිද? ඒකෙන් කියවෙන්නේ අනිවාර්යෙන් තයෝ සල්ෆේට් ගැන. හරි. අවර්ණ ද්‍රාවණයක් හම්බෙලා තිනවා. AgNO3 ද්‍රාවණයක් අවර්ණ එක් කරන ලදී කළු පාට අවක්ෂේප. AgNO3 එක කළු පාට අවක්ෂේපයක් දීලා තියෙනවා. එහෙනම් මෙතන සිල්වර් වල මොකක් කරන්නේ? AG වල මොකක් හරි කළු පාට අවක්ෂේප. හරි. පරීක්ෂණ නලයක ඇති Z ගණයෙහි කොටසකට තනුක HCl එක් කරන ලදී අවර්ණ වායුවක් පිට වෙලා තියෙනවා. එතකොට තනුක HCl දැම්මට පස්සේ අවර්ණ වායුවක් පිට වෙලා. පාටක් නැති වායුවක් පිට වෙලා. ඒතකොට අර ඇනයන සෙට් එක වෙන්න පුළුවන්. කාබනේට් සල්ෆයිඩ් තයෝ සල්ෆේට් NO2- S2- ඒ සෙට් එකම වෙන්න පුළුවන්. ලෙඩ් ඇසිඩේට් ද්‍රාවණයකින් තෙත් කරන ලද පෙරහන් කඩදාසක් පරීක්ෂණ නලයේ කටට ඉහළින් අල්ලා පිට වූ වායුව පරීක්ෂා කරන පෙරහන් කඩදාසිය කළු පැහැට හැරුණා. මේක ඇවිල්ලා H2S වායුව අඳුර ගන්න රසායනික පරීක්ෂණය. එතන හැදෙන කළු පාට අවක්ෂේපය තමයි ලෙඩ් සල්ෆයිඩ්. ලෙඩ් සල්ෆයිඩ්. හරි. ලෙඩ් සල්ෆයිඩ් තමයි උතන හැදෙන කළු පාට අවක්ෂේපය. එතකොට H2S වායුව අඳුර ගන්න පරීක්ෂණයක් මේ. ලෙඩ් ඇසිඩේට් වලින් තෙත් කරපු පෙරහන් කඩදාසියක් කළු පැහැට හරවන එක තමයි H2S අඳුර ගන්න පරීක්ෂාව. හරි. එතකොට මෙතන පිට වෙච්ච ආවරණ වායුව තමයි H2S. එතකොට Z ගණයේ තියෙන අයනේ තමයි S2-. එතකොට මෙතන මේ කළු පාට අවක්ෂේපය Ag2S. Ag2S. මෙතනදී අහලා නැහැ මේවා. හරිද? Ag2S මෙතන පිටවන වායුව මොකක්ද කියලා අහලා නැහැ. කළු පාට අවක්ෂේපය මොකක්ද කියලා අහලා නැහැ. ඉස්සරහට ඒවා අහන්න පුළුවන්. හරිද? එතකොට කළු පාට අවක්ෂේපය මෙතන කළු පාට අවක්ෂේපය Ag2S. මෙතන පිටවන අවර්ණය H2S. පෙරහන් කඩදාසිය කළු පැහැට හැරෙන හේතුව තමයි lead sulfide හැදෙන නිසා. PBS. ඔය ඉස්සරහට අහන්න පුළුවන්. එහෙනම් මේකේ තියෙන S2-. Z වල තියෙන S2-. එහෙනම් මේක ඇවිල්ලා සෝඩියම් සල්ෆයිඩ් Na2S. මොලේ ටික හොයාගත්තා. පළවෙනි කොටස XY සහ ZD ඇනයන හඳුනා ගන්න හේතු අවශ්‍ය නැත. ඇනයන මොනවද? X වල තියෙන I-, Y වල තියෙන SO3 2-, Z වල තියෙන S2-. ලකුණු 4 ගන්න. ඒ ටික හොයාගත්තා නම් 12. ලකුණු 12 නිකන්. හරි ඊට පස්සේ ඊට පරීක්ෂණෙහි සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. දැන් ඉතින් සමීකරණ ටික ලියන්න තියෙයි. අර ටික හරියට හොයාගත්තා නැති මේක මහලුක දෙයක් නැහැ. පළවෙනි එකේ මොකද්ද වෙන්නේ? සියලුම ප්‍රතික්‍රියාවලට ලියන්න ඕනේ. ඒතකොට පළවෙනි එක වැඩක් නැහැ. මොකද්ද ඔය ජලයේ තියෙන එක? මම මෙන්න මේකට ලියන්න ඕනේ. දෙවෙනි එකට ලියන්න ඕනේ. හරි. දෙවෙනි එකට ලියන්න ඕනේ. එකේ දෙක දෙවෙනි ප්‍රතික්‍රියාව. මේකෙදි මොකද්ද වෙන්නේ? ලෙඩ් ඇසිඩේට් දාලා තියෙන මොකටද? සෝඩියම් අයඩයිඩ්. සෝඩියම් අයඩයිඩ් ධන ලෙඩ් ඇසිඩේට්. Pb CH3COO මොකද හැදෙන්නේ? twice. එතකොට මේ සෝඩියම් ප්ලස් එක ඇසිටේට් නේ යන්නේ. එතකොට හැදෙනවා සෝඩියම් ඇසිටේට්. CH3COO සෝඩියම් minus plus එහෙම දැම්මත් අවුලක් නැහැ. ධන PbI2 lead iodide. මේක තමයි කියන රන්වන් පහ පාට අවක්ෂේපය. එතකොට අවක්ෂේපය අපි සාමාන්‍යයෙන් යටට ඊතලයකින් පෙන්නනවා. මේකෙදි කියලා නැහැ. එම කියලා තිබ්බොත් ඔයා අනිවාර්යෙන් දාන්න ඕන. දැන් මේක නම් හැමකුත් කියලා නැති නිසා අවුලක් නැහැ. මේක ලියලා විතරක් මදි තුලිත කරන්න ඕනේ. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. මෙතන අයඩින් දෙකක් නිසා මෙතන දෙකක් දාන්න. එතකොට මෙතන ඇසිටේට් දෙකක් තියෙන නිසා මෙතන දෙකක් දාන්න. එතකොට තුලිතයි. හරිනේ. ළඟ එක ඊට පස්සේ තව මොනවටද බලමු ලියන්න පුළුවන්. කහ පාට අවක්ෂේපය රත් කරද්දී දිය වෙන ඒ වැඩක් නැහැ. ඒක මොකුත් වැඩක් නැහැ. ඊට පස්සේ මේකත් වැඩක් නැහැ. මේකත් වැඩක් නැහැ. මේකත් වැඩක් නැහැ. ඊට පස්සේ මෙන්න මේක දෙවෙනි එක. බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් අවර්ණ ද්‍රාවණයකට එක් කරන ලදී. මොකද්ද වෙන්නේ? අන්න ඒක ප්‍රතික්‍රියාව. හරිද? මේකයි එකේ දෙක ඊට පස්සේ දෙකේ
ප්‍රතික්‍රියා ටික ලියනවා මම දැන් දෙකේ දෙකට ලියන්න පුළුවන්. ඒතර y වල y කියන්නේ සෝඩියම් සල්ෆයිඩ් ධන ඊට පස්සේ බේරියම් ක්ලෝරයිඩ් දාන්න. බේරියම් ක්ලෝරයිඩ් BaCl2. ඒතර හැදෙන්නේ මොනවද? සෝඩියම් එක කියන්නේ Cl- සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ධන බේරියම් සල්ෆයිඩ්. බේරියම් සල්ෆයිඩ් ඒක සුදු පාට අවශ්‍යයි. තුලිත කරමු. මෙතන ක්ලෝරින් දෙකක් තියෙනවා. ඒ නිසා මෙතනට දෙකක් දාමු. සෝඩියම් දෙකක් හරි. හරිනේ තුලිතයි. ඒ විදිහට තමයි. ඊළඟ එක ලැබුණු මිශ්‍රණයට තනුක HCl එක් කළා. ඒකත් ලියන්න. තුනක් ලියන්න වෙනවා. හරි. තුනත් ඇවිල්ලා ප්‍රතික්‍රියාවක්. එතකොට ලැබුණු මිශ්‍රණය යන බේරියම් සල්ෆයිඩ්. බේරියම් සල්ෆයිඩ් වලට HCl දාලා තියෙනවා. මොනවද හැදෙන්නේ එතකොට? බේරියම් 2+ එක Cl- යනවා. එතකොට හැදෙනවා බේරියම් ක්ලෝරයිඩ්. දාන ඊට පස්සේ SO3 2- වලට H+. ඒ කියන්නේ SO3 2- වලට තනු කම්ලයක් දාලා. අපි දන්න මොනවද හැදෙන්නේ? SO2 වායුව පිට වෙනවා. ඊට අමතරව ජලය හැදෙනවා. ඔය දෙක තමයි එන්නේ. ඉතින් මේක තුලිත කරාට පස්සේ ක්ලෝරින් මේ පැති දෙකක් තියෙන නිසා මෙතන දෙකක් දානවා. ඊට පස්සේ තුලිත. තුලිත. හරි. ඊට පස්සේ මේකටත් ලියන්න වෙනවා. ඔන්න රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක්. හතරවෙනි එක. මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක්. හරි. එතකොට බලා ගන්න රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ලියන්නේ කොහොමද කියලා. මම ආයෙ කියා දෙනවා. ප්‍රතික්‍රියා ටික ලිමුලින් ලියා ගන්න. Cr2 O7 2- එක ප්‍රතික්‍රියාව වෙන්නේ SO2. හරි. ප්‍රතික්‍රියා ටික ලියා ගත්තා. ඊට පස්සේ හැදෙන ඵල ටික ලියා ගන්න. මොනවද හැදෙන්නේ? Cr2O7 2- Cr3+ වෙනවා. SO2 ටික SO4 2- වෙනවා. තමයි හැදෙන ඵල. ප්‍රතික්‍රියකට ලියා ගත්තා, ඵල ටික ලියා ගත්තා. ඊට පස්සේ මම කියුණේ දෙකක් දාගන්න වෙනවද බලන්න කියලා. එතකොට මෙතනින් දෙකක් දාගන්න වෙනවනේ. මේ ක්‍රෝමියම් මෙතන දෙන්නෙක් ඉන්නවා, මෙතන එක්ක නෑ. ඒක සාධාරණ නෑ. දෙන්නෙක්ගෙන් හැදෙන්න ඕන දෙකක්. මෙතන සල්ෆර් එකයි, මෙතන සල්ෆර් එකයි. ඒක හරි. හරි. දෙවෙනි පියවර ඔක්සිජන් අංක ටික ගමු. ඔක්සිජන් අංක ටික ගන්න. ඒතර ක්‍රෝමියම් මෙතන ධන 6ව දෙකක්, ධන 12යි. මෙතන ධන 3ව දෙකක්, ධන 6යි. ඊට පස්සේ SO2 ගත්තොත් මෙතන ධන 4යි. ඒක හදලා ගන්නවා. හරිද? මෙතන ධන 6යි. ඊට පස්සේ ඊළඟ පියවර ඔක්සිජන් අංක වෙනස ගන්න. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක වෙනසක් තියෙනවා. මෙතන ගත්තොත් ඉලෙක්ට්‍රෝන 6ක වෙනසක් තියෙනවා. ඊට පස්සේ මම කිව්වා අර සැලකිලිමත් වෙන්න ඕන තැනක් එතනක් තියෙනවා. ඔය කැපෙනව නම් කපන්න කිව්වා. මේ කැපෙනවා මේ 2ට 2 1යි 6ට 2 3යි. හරි. ඊට පස්සේ ඊළඟ පියවර මොකද්ද? ඔය ප්‍රතිවිරුද්ධ කට්ටිය ගුණ කරන්න. එහෙනම් 3ෙන් ගුණ වෙන්න ඕනේ SO2 එකයි SO4 2- ඊට පස්සේ එකකින් ගුණ වෙන්න ඕන අනිත් දෙක. එක නිසා ඉතින් ගුණ කරන්න අවශ්‍ය නැහැ. ඔන්න දැන් හරි. ආම්ලික මාධ්‍ය බාෂ්මික මාධ්‍ය ඕන එකකට ඔය පියවර හතර ඔය විදිහට වෙනවා. ඊට පස්සේ මේක මාධ්‍ය මොකද්ද? ආම්ලික. ආම්ලීකృతනේ. ආම්ලීකృత පොටෑසියම් ඩයික්‍රෝමේට් දාන්නේ. එහෙනම් මාධ්‍ය ආම්ලිකයි. ආම්ලික මාධ්‍ය දීගාවට කරන්නේ අපි ඔක්සිජන් තුලිත කරනවා. H2O දා. ඔක්සිජන් තුලිත කරනවා H2O දා. දැන් බලන්න වම් පැත්තේ ඔක්සිජන් කීයක් තියෙනවද? මෙතන 7යි. මෙතන 3 වරක් 2 6යි. ඔක්කොම 13ක් තියෙනවානේ. ඊට පස්සේ දකුණු පැත්තේ බලන්න 4 වරක් 3 12යි. එහෙනම් එකක් අඩුයි. එහෙනම් ජල අණුවක් දාන්න. එක ජල අණුවක් දාන්න. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ බලන්න ඕනේ හයිඩ්‍රජන් තුලිත කරන්න ඕනේ H+ දාලා ආම්ලික මාධ්‍යනේ H+. එතන මේ පැත්තේ H+ හයිඩ්‍රජන් දෙකයි. එහෙනම් මේ පැත්තට H+ දෙකක් දාන්න. තේරුණාද? එච්චරයි. ඔය තමයි රෙඩොක්ස් තුලිත කරන්නේ. ඔය හතරවෙනි ප්‍රතික්‍රියාව. හරි. ඊට පස්සේ උඩ ටිකම කරනවා. ඊට පස්සේ මොනවටද බලමු අපි තව ලියන්න ඕනේ ප්‍රතික්‍රියා. හරි මේකට ලිව්වනේ. එතකොට හරි. දෙකේ ටික හරි. දැන් තුනේ මොනවද ලියන්න පුළුවන්? තනුක නලයක ද්‍රාවණය කරනද ඒක වැඩක් නැහැ. AgNO3 ඒක ලියන්න වෙනවා. AgNO3 ද්‍රාවණ කාණ්ඩ කරන ලදී අලු ආක්ෂේපය. ඒක හැදෙන එක ලියන්න වෙනවා. මේකේ දෙකට ලියන්න වෙනවා අපිට. Y කියන්නේ මොකක්ද? Z කියන්නේ සෝඩියම් සල්ෆයිඩ්. සෝඩියම් සල්ෆයිඩ් වලට දානවා AgNO3. හරි මොනවද හැදෙන්නේ? සෝඩියම් එක කියන්නේ නයිට්‍රේට්. සෝඩියම් නයිට්‍රේට් හැදෙනවා NaNO3 ධන Ag+ එක S2- හැදෙනවා. එතකොට Ag2S. හරිද මේ ඔය මේ සූත්‍රය ලියද්දි හරියට ගන්න AGS නෙමෙයි Ag2S. ඒක හදලා ගන්න. ඔයාලට තේරෙන්නේ නැත්නම් පැත්තක ලියන්න. හරිද? Ag+ S2-. ඊට පස්සේ මේක 1යි මේක 2යිනේ. මේ S2- වලින් R දෙක විතරක් ගන්නවා. මේකෙන් එක ගන්නවා. මේ දෙක මාරු කරනවා. එතකොට Ag2S ඔය විදිහ තමයි. හරි ඒක තාම ලියා ගන්න බැරි නම් ඉතින්
කතා කරලා වැඩක් නැහැ ඇත්තටම. හරිද? ඔය තාම මේක හරියට ලියා ගන්න බෑ කියන ඉතින් වැඩක් නැහැ, කතා කරලා වැඩක් නැහැ. හරිද? ඒක ලියන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ තුලිත කරමු. තුලිත කරමු. AG2S කියනකොට AG දෙකක් තියෙනවනේ. එහෙනම් මෙතන දෙකක් දාන්න වෙනවා. දෙකක් දානකොට නයිට්‍රේට් දෙකක් එන. එහෙනම් මෙතනට දෙකයි. හරි. ඊට පස්සේ ඒක බැලන්ස්. එතකොට මෙතන AG2S කියන කළු පාට අවක්ෂේප. හදිසියවත් ඊතල දාන්න කිව්වනම් දාලා පෙන්නන්න ඕනේ අවක්ෂේප වලට. මෙතන එහෙම නැති නිසා ඉතින් අවුලක් නැහැ. හරි. තව මොනවද ලියන්න පුළුවන් කියලා බලමු. මේක ලිව්වා Z ගණයට Z වලට HCl දාලා එකක් ලියන්න. තුන්වෙනි එක. සෝඩියම් සල්ෆයිඩ් වලට HCl මොනවද හැදෙන්නේ? මේ සෝඩියම් ප්ලස් එක Cl මයිනස් යන්නේ. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඊට පස්සේ H ප්ලස් එක S2 මයිනස්. මොකක්ද හැදෙන්නේ? H2S. H2S. තුලිත කරමු. තුලිත කරමු මේක. එතකොට සෝඩියම් සල්ෆයිඩ් හරිනේ. තුලිත කරනකොට මොකද්ද වෙන්නේ? සෝඩියම් දෙකක් තියෙනවානේ. ඒ නිසා දෙකක් දාමු. ඊට ක්ලෝරින් දෙකක් වෙන නිසා මෙතන දෙකක් දාමු. ඊට පස්සේ ඒක බැලන්ස්. හරි. ඒක බැලන්ස්. හරි. තුන්වෙනි එක තුන්වෙනි එකත් ලියන්න වෙනවා මේ lead acetate එක්ක H2S. තුන්වෙනි එක බලා ගන්න. තුන්වෙනි නෙමෙයි හතරවෙනි. හතරවෙනි. සෝඩියම් සල්ෆයිඩ් දාන නෑ සෝඩියම් සල්ෆයිඩ් නෙමෙයි වායුවනේ. H2S දාන lead acetate. මේක මේ H2S වායුව අඳුන ගන්න පරීක්ෂාවක්. ඒ නිසා මේක දැන්ම මතක තියාගන්න. පරීක්ෂණය මොකද්ද? lead acetate වලින් පෙක වූ පෙරහන් කඩදාසියක් මගින් පරීක්ෂාව. නිරීක්ෂණය පෙරහන් කඩදාසිය කළු පැහැට හැරේ. හරි. මේ Pb2+ එක S2- යනවා. එතකොට හැදෙනවා PbS. මෙන්න මේක තමයි කියන කළු පාට අවක්ෂේපය. ඊට අමතරව ඇසිටික් අම්ලය හැදෙනවා. CH3COO- එක මේක H+. දෙකක් හැදෙනවා. දෙකයි ඇසිටික් විනාගිරි CH3COOH. හරි තමයි. එතකොට ප්‍රතික්‍රියා කීයක් ලියුවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7ක් ලියලා තියෙනවා. 7ක් ලියන්න ඕනේ. එකකට ලකුණු දෙක ගානේ. එකකට ලකුණු දෙක ගානේ 14ක්. හරි ඒ තමයි. ගොඩක් වෙලාවට මේ වගේ එකක් එන්නේ ස්ට්‍රක්චර්ඩ් එකට. මේ පාර ඉතින් මේ රචනා ප්‍රශ්නකට ඇවිල්ලා තියෙනවා. හරි වැදගත් දේවල් ඔක්කොම ලියා ගන්න හරිද? වැදගත් දේවල් ඔක්කොම ලියා ගන්න. මොකද මේවා තමයි ඉස්සරහට. හරි අපි ළඟ ප්‍රශ්නයක්.